ඉතින් මගේ YouTube channel එකට අදත් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ මෙන්න මේ Samsung Galaxy A17 5G කියන ෆෝන් එක ගැන රිවිව් එකක් අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ ෆෝන් එකේ තියෙන ෆීචර්ස්, මේකේ තියෙන බැටරි කැපැසිටි, ඒ වගේම කැමරා එක, බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක, ඒ වගේම ගොඩක් දේවල් කතා කරනවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි, ඉතින් ලංකාවට රුපියල් 75000ක වගේ මුදලකට ලංකාවට ආපු මෙන්න මේ Samsung Galaxy A17 කියන ෆෝන් එක තමයි අද රිවිව් කරන්න අරගෙන ආවේ. ඉතින් අපි මුලින්ම මේ ෆෝන් එකේ බොක්ස් එකකින් පටන් ගමු. ඉතින් බොක්ස් එක දිහා බලපුවම ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ස්ලීක් බොක්ස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Samsung ලගේ තියෙන මෙන්න මේ විදිහට චූටි බොක්ස් එක තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ලංකාවට TRCL අප්රූව්ඩ් කරලා තමයි ලංකාවට එන්නේ. එතකොට ඔයාලට මේක ලංකාවේ අනුමත ෆෝන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් බොක්ස් එකේ උඩින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට Samsung Galaxy A17 5G කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ පල්ලෙහායින් ඔයගොල්ලන්ට ෆිගර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට කලින් මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියන්න ඕනේ. මේක one time screen replacement warranty එකක් එක්ක තමයි Samsung ලා ඔයගොල්ලන්ට ෆෝන් එක ලංකාවට ගේන්නේ. ඉතින් one time screen replacement warranty එකක් එක්ක තමයි ලංකාවට ගේන්නේ. ඉතින් බොක්ස් එකේ සයිඩ් එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදිහට කැමරා එකක්, ලෝගෝ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තව ෆීචර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ ෆෝන් එකේ අන්බොක්සින් පාර්ට් එකක් අරන් එන්නේ නැහැ. ඉතින් මේකේ බොක්ස් එකේ ඇතුලේ තියෙන්නේ මේ විදිහට type C to C Samsung charging cable එක. ඒ වගේම මේකට ඇවිල්ලා තියෙන මෙන්න මේ විදිහට user manuals දෙක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේකේ ෆෝන් එක විතරයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Samsung ලාගේ බොක්ස් එක ඇතුළට මෙච්චරයි දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන තවත් ෆෝන් වල නම් Infinix Note 50 එකේ වගේ නම් charging cable එක, charging brick එක, ඒ වගේම back cover එකක් වගේම mag pad එකකුත් හම්බ වෙනවා. ඉතින් ඒකට Samsung පොඩ්ඩක් හිතන්න ඕනේ ඒගොල්ලන්ගේ බොක්ස් එකට අතුරට දාන්න ඕනේ දේවල්. charging cable එක විතරයි බොක්ස් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඉතින් අපි මුලින්ම මේ ෆෝන් එකේ ප්‍රයිස් රේන්ජ් එක කතා කරන්න කලින් අපි මේක බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එකෙන් පටන් ගමු. ඉතින් බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරනවා නම් මම කලින් කිව්වා වගේ ගොඩක්ම ප්‍රොෆෙෂනල්, ඒ වගේම ස්ලීක් ඩිසයින් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට A16 එකේ වගේ නැතුව මේ අලුත්ම කැමරා ඩිපාර්ට්මන්ට් එක දීලා තියෙනවා. ඉතින් ඒකින්ද මේක තවත් ලස්සන ගන්නවා. මේ ෆෝන් එක ප්‍රොෆෙෂනල් ලුක් එකක් ගෙනත් දෙන්න Samsung ලා උපරිම try කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඩිසයින් එක ගැන කතා කරොත් එහෙම මට 10 out of 10 ඩිසයින් එකක් කියන්න පුළුවන්. ඉතින් ඊගාවට මේ ෆෝන් එකේ බිල්ඩ් එක ගැන කතා කරමු. ඉතින් බිල්ඩ් එක ගැන කතා කරනකොට මේ ෆෝන් එකේ බිල්ඩ් එක හදලා තියෙන්නේ hard plastic වලින්. ඉතින් ෆ්‍රේම් එක, ඒ වගේම මේකේ බැක් එක තනිකර hard plastic වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ ඩිස්ප්ලේ එක Gorilla Glass Victus 2 කියන ග්ලාස් එකෙන් තමයි ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. හරි, ඉතින් අපි ඊගාට කතා කරමු මේ ෆෝන් එකේ ඇවිල්ලා තියෙන buttons and ports ගැන. ඉතින් ෆෝන් එකේ දකුණු පැත්ත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා volume rocker එක සහ මේකේ power button එක. ඉතින් මේකේ power button එකේම තමයි මේකේ fingerprint sensor එකත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ෆෝන් එකේ පල්ලෙහාට ආවට පස්සේ ඔයගොල්ලන්ට මේකේ මයික් එක, මේන් මයික් එක සහ ස්පීකර් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ USB type C පෝට් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ඔයගොල්ලන්ට දකින්න බැරි එක දෙයක් තියෙනවා. Galaxy A16 එකේ වගේම 3.5mm headphone jack එක මේ ෆෝන් එකේ අයින් කරලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ෆෝන් එකේ උඩින් ඔයගොල්ලන්ට මේ විදිහට මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන secondary noise cancellation mic එක බලා ගන්න පුළුවන් වෙනවා.
හරි ඉතින් අපි ඊගාට කතා කරන්න යන්නේ මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරනවා නම් Samsung ලා මේකට දීලා තියෙන්නේ Samsung ළම නිෂ්පාදනය කරන ඒගොල්ලන්ගේම 6.7 inch super AMOLED ඩිස්ප්ලේ එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඉතින් මේ ඩිස්ප්ලේ එක මේ ප්‍රයිස් රේන්ජ් එකේ ෆෝන් එකකට ඇවිල්ලා තියෙන ගොඩක් හොඳ ඩිස්ප්ලේ එකක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මේ Super AMOLED ඩිස්ප්ලේ එකෙන් ඕගොල්ලන්ට 90Hz රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් 90Hz කියන්නේ ගොඩක්ම අඩු අගයක් තමයි මේ රිෆ්‍රෙෂ් රේට් එක දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන තවත් ෆෝන් වල, ඒ කියන්නේ Infinix Note 50 එක වගේ ෆෝන් වල 144Hz රිෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ඩිස්ප්ලේ දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ගත්තාම මේ ෆෝන් එකේ රිෆ්‍රෙෂ් රේට් එක අතින් මේ ෆෝන් එක ගොඩක්ම බාලයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ තියෙන සුපර් ඩයිනමික් AMOLED ඩිස්ප්ලේ එකේ හින්දා ඔයගොල්ලන්ට FHD+ resolution තියෙන වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක්ම quality වීඩියෝස් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදියට ලස්සනට ඒකම quality වීඩියෝ එකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මේකේ තියෙන ඩවුන්ග්‍රේඩ් එකක් විදිහට මේ ෆෝන් එකේ තියෙන චින් එක. ඉතින් ගොඩක් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන තවත් ෆෝන් වල මේ වගේ ගොඩක් ලොකු චින් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. බෙසල්ස් උත් මෙච්චර ලොකු බෙසල්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තවත් දෙයක් තමයි මේකට අවිල්ලා තියෙන මෙන්න මේ water drop notch එක. ඉතින් ගොඩක් ෆෝන් වල බලා ගන්න පුළුවන් වෙන්නේ දැන් එන ගොඩක් ෆෝන් වල බලා ගන්න පුළුවන් වෙන්නේ punch hole cutout එකක්. ඉතින් මේ ෆෝන් එකට තියෙන්නේ තාමත් water drop notch එකක්. ඉතින් මම හිතන්නේ water drop notch එකක් මේ කාලෙ වෙනකොට මේ ෆෝන් එකට තියෙන එක downgrade එකක් කියලා. හරි ඉතින් ඩිස්ප්ලේ එක අතින් ගත්තාම මේ ෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ එච්චරයි. ඉතින් ඩිස්ප්ලේ එකට මට මේකට 10 out of 10 දෙන්න බෑ. මම මේකට දෙනවා 7 out of 10 තමයි මේකට දෙන්න පුළුවන් උපරිම රේට් එක. සහ ඒ වගේම මට තව දෙයක් කතා ගන්න බැරි වුණා. ඉතින් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන 1000 nits අගේ හින්දා ඒ කියන්නේ රේට් එකේ හින්දා ඔයගොල්ලන්ට මේක ඉරේලියේ එච්චර හොඳට පාවිච්චි ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද මේ තමන් ආයෙත් කියනවා මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන තවත් ෆෝන් වලට 3000 nits වෙනකම් බ්‍රයිට්නස් එකක් දීලා තියෙනවා. ඒනොට මේ ෆෝන් එකේ 1000 nits තමයි බ්‍රයිට්නස් දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හැම වෙලාවෙම ඔළුව තියා ගන්න ඕනේ මේක රුපියල් 75000කට ලංකාවට තියෙන Samsung ෆෝන් එකක්. ඉතින් අපි ඊගාට කතා කරමු මේ ෆෝන් එකේ ඇවිල්ලා තියෙන බැටරි එක ගැන. ඉතින් මේ ෆෝන් එකේ බැටරි ගැන කතා කරනවා නම් මේකට Samsung ලා ප්ලග් කරලා තියෙන්නේ 5000 mAh බැටරි එකක්. ඉතින් 5000 mAh බැටරි එකෙන් ඕගොල්ලන්ට පැය 12ක් වගේ මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊගාවට අපි මේකේ charging ගැන කතා කරොත් එහෙම මේක charge වෙන්නේ 25 watt charging විතරයි. ඉතින් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන තවත් ෆෝන් වල 45 watt ඒ වගේම 30 watt වගේ high range charging දීලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක 25 watt දීලා තියෙන්නේ. මේක downgrade එකක් විදියට කියන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේකේ බැටරි එක හොඳයි. ඔයගොල්ලන්ට ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයා calls ගන්නවා නම් ඒ වගේම WhatsApp message බලනවා නම් game එක කරන්න නම් ඔයගොල්ලන්ට මේක ටිකක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ටිකක් වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බැටරි එකට 10 out of 8 දෙන්න පුළුවන්. ඉතින් දන්නේ මේක බැටරි එක මේ ප්‍රයිස් රේන්ජ් එකට මදි කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් ඊගාට අපි කතා කරමු මේකට ඇවිල්ලා තියෙන security features ගැන. ඉතින් security features ගැන කතා කරද්දී මම ඔයගලන්ට කලින් කිව්වා වගේ මේකේ power button එකේම තමයි මේකේ fingerprint sense එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් fingerprint sense එක ගැන කතා කරද්දී නම් ටිකක් හොඳ fingerprint sense එකක් දීලා තියෙනවා. side mounted fingerprint sense එකක් තමයි මේ ෆෝන් එකට Samsung ලා දීලා තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ under display fingerprint එකක් මේ ෆෝන් එකටත් Samsung ලට දෙන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. ඒනොට Samsung ලා මේකට දීලා නැහැ. ඉතින් ඒක ගොඩක්ම downgrade එකක් කියලා කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේකට තව face recognition
සහ පින් පාස්වර්ඩ් ඒ වගේම පැටර්න්ස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයගලන්ට මේ ෆෝන් එක තවත් එෆිෂන්ට්ලි පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔයගලගේ ප්‍රයිවසි එක ඒ වගේම ඔයගලන්ගේ පොලිසි එක ප්‍රයිවසි ඔක්කොම ඔයගලන්ට මේකේ හිඩ්ම තියාගන්න හැකියාවක් තියෙනවා. හරි ඉතින් අපි ඊගාවට කතා කරමු මේකේ සිස්ටම් එක ගැන. ඉතින් සිස්ටම් එක ගැන කතා කරනවා නම් අපි මුලින් මේකේ RAM එක සහ ROM එකෙන් පටන් ගමු. ඉතින් මං ගාව මේ තියෙන ෆෝන් එක මං ගත්තේ 8GB 256 version එක. ඉතින් ඔයගලන්ට ලංකාවේ මේක variants දෙකකින් බලා ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි 8GB 128 variant එක, අනිත් එක තමයි 8GB 256 variant එක. ඉතින් මේක 8GB 256 එකෙන් ඔයගලන්ට ගොඩක් ෆොටෝස් ඒ වගේම මේකේ වීඩියෝස් ඒ වගේම ෆයිල්ස් සහ මැසේජස් ඔයගලන්ට මේකේ තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ගේම කෙනෙක් නම් ඔයගලන්ට මේ ෆෝන් එකේ RAM එක 8GB තියෙනකොට mid range graphic දාලා ඔයගලන්ට මේ ෆෝන් එකේ ගේම්ස් ප්ලේ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ විදිහට මේකේ සිස්ටම් එක RAM එක සහ ROM එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. හරි ඉතින් අපි කතා කරමු මේකේ ඇවිල්ලා තියෙන software එක ගැන. software එක ගැන කතා කරනවා නම් මේ ෆෝන් එකට දීලා Samsung ලා දීලා තියෙන්නේ One UI version 8 සහ Android 16 කියන version එක. ඉතින් දැනට ඇවිල්ලා තියෙන ඉහළම ගැන හයිම Android versions දෙක තමයි මේ තියෙන්නේ. Android 16 තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට Android 16 වලින් ඔයගොල්ලන්ට ගොඩක් හොඳ software experience එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තව One UI 8 තියෙන හින්දා ලෝකේ තියෙන හොඳම UI version එක Samsung ලා ආයත් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද ගොඩක්ම හොඳ software experience එකක් මේ ෆෝන් එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න සහ අත්විඳ ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් software ගැන කතා කරද්දී මට මේකට 10 out of 10 software එකට මට marks දෙන්න පුළුවන් වෙනවා. හරි ඉතින් අපි ඊළඟට කතා කරන්නේ මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන කැමරා එක ගැන. ඉතින් කැමරා එක ගැන කතා කරනවා නම් මේ විදිහට කැමරා ඩිපාර්ට්මන්ට් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ 50 megapixel main sensor එක, ඒ වගේම 12 megapixel ultra wide sensor එක, ඒ වගේම 2 megapixel macro camera එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් Samsung ලා තීරණය කළා තියෙනවා මේ විදිහට ෆෝන් වල සමහර China ෆෝන් වල මේකේ කැමරාස් fake cameras තියෙන, ඒ කියන්නේ dip sensors තියෙන. ඉතින් ඒක එච්චර quality නෑ කියලා මම කියනවා. ඒනොට Samsung ලා මේ ෆෝන් එකට ගොඩක් හොඳ කැමරා එකක් බලා දීලා තියෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ කැමරා එකේ ඇවිල්ලා තියෙන samples එක. ඉතින් front facing camera එක ගැන කතා කරද්දී front facing camera එකට දීලා තියෙන්නේ Samsung ලා 13 megapixel front facing camera එකක්. ඉතින් front facing camera එක okay කියලා කියන්න පුළුවන්. ගොඩක් හොඳ quality pictures ඔයාලට front facing camera එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ තියෙන samples වගේ. හරි ඉතින් අපි ඊගාට කතා කරන්නේ මේකේ වීඩියෝ ක්වොලිටි එක ගැන. ඉතින් වීඩියෝ ක්වොලිටි එක ගැන කතා කරනවා නම් ඔයාලට මේ ෆෝන් එකේ FHD 30 fps වලින් ඔයාලට රෙකෝඩ් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි වීඩියෝස් ඔයගොල්ලන්ට මේ ෆෝන් එකෙන් කැප්චර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකේ තියෙන සාම්පල් එකක්. අල්ට්‍රා වයිඩ් සෙන්සර් එකෙන් වගේම මේන් සෙන්සර් එකෙන් ගහලා තියෙන රෙකෝඩ් කරලා තියෙන වීඩියෝස් වගේක්. ඉතින් වීඩියෝ එකත් එක්කම මේකේ තියෙන ස්ටේබලයිසේෂන් ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්ම. ඉතින් මේක Samsung ලා මේකට
විශේෂයෙන්ම ස්ටේබලයිසේෂන් සෙන්ස එකක් ඔගොල්ලන්ට කැමරකට දාලා තින ඉතින් ඒක නිසා මේක මාරම කොලිටි වීඩියෝස් වලින් ස්ටේබලයිසේෂන බලාගන්න පුළුවන්ගෙන ඔගොල්ලන්ට පඩිපලක නගිද්දි බහිද්දි ඒවාගේම ඔගොල්ල ටිකක් වේගෙන් ඇදිද්දිත් මේ අනිත් ෆෝන් වලට වඩා මේ ෆෝන් එක හොඳ වීඩියෝ කොලිටි එකත් එක්කව ස්ටේබලයිසේෂන් බලාගන්න පුළුවන්ගෙන ඉතින් මේ ඔගොල්ලන්ට සාම්පල් එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ හරි ඉතින් ඕවරෝල් විදියට ගත්තොත් එහෙම මේ ෆෝන් එක රුපියල් 75000කටත් වගේ 80000කට වගේ ප්‍රයිස් රේන්ජ් එකකට ටිකක් හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ ඔපිනියන් එක අනුව මේ ෆෝන් එක ඇත්තටම හොඳයි. ඕගොල්ලොන්ට ප්‍රොෆෙෂනල් විදියට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ටිකක් හොඳ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එකක්, ඒ වගේම ගොඩක් ක්වොලිටි කැමරා සිස්ටම් එකක්, ඒ වගේම ටිකක් හොඳ බැටරි එකක් වගේම තවත් හොඳ ෆීචර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එක ඕගොල්ලෝ මොකද හිතන්නේ මේ ෆෝන් එක ගැන? හොඳයිද මේක මේ ප්‍රයිස් රේන්ජ් එකට හොඳයිද කියලා පල්ලෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයගොල්ලන්ට අලුතෙන් වීඩියෝ එකක් දැම්මොත් ඔයගොල්ලන්ට ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. නම් අපි ගිහින් එන්න.